ගේ තරඟාවලිය 0.3න් පෙරදුනා. එතනින් මෙතෙන්ට ලොකු වෙනසක් කරන්න අවස්ථාවක් තියෙනවා නම් මොකක්ද ඒ වෙනස? ඔබේ ෆිට්නස් ගෝල් එක කුමක් වුවත් ඔබ සමග හැම වෙලාවකම IRX. මම හිතන්නේ අපි 3.0ක් විදිහට පෙරදුනාට අවස්ථාවක් තිබ්බා අපිට දෙවන තරඟය ජයග්‍රහණය කරන්න. නමුත් මම හිතන්නේ මම සෑහීමකටපත් වුනේ නැත්තේ අවසන් තරඟයේ ප්‍රතිඵලයත් එක්ක තමයි අනිත් දෙකේ අපි කම්පීට් කරා කියන එක නිදහසට කරුණක් නෙවෙයි කියන එක. මම හිතන්නේ මේ තරඟාවලියට එද්දී සියලු දෙනාම මහින ක්‍රීඩකයෝ හොඳ ශාරීරික යෝග්‍යතා මට්ටමක ඉන්නවා. ගොඩක් අයට එක එක නිගල්ස් තිබ්බා. ඉතින් මම දන්නවා ඒවා ආයෙමත් කියන්න ඕන දේවල් නෙමෙයි මෙතන. නමුත් වැදගත් වෙන්නේ මේකේ වටිනාකම දැනගෙන ඒකට හොඳින් ක්‍රීඩා කරන එක තමයි වැදගත් වෙන්නේ. මොකද හැමෝටම ගෝල් එකක් තියෙනවා රටේ ක්‍රීඩා කරන වර්ල්ඩ් කප් එකක් හින්දා හොඳට කරන්න හොඳ ටූර්නමන්ට් එකක් ගහන්න මම හිතනවා මේ ඉදිරියේ පැවැත්වෙන අයර්ලන්ත තරඟය පළවෙනි තරඟය ඉතාමත් වැදගත් කියලා ඒ මොමන්ටම් එක ඉස්සරහට සෙට් කරන්න ක්‍රීඩකයෝ සියලු දෙනාම බලාපොරොත්තු වෙමින් ඉන්නවා හොඳින් ක්‍රීඩා කරන්න මම හිතනවා හොඳ තරඟයක් හෙට ලබා දෙයි කියලා. මේට තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම ගැන අයිඩියා එකක් තියෙනවද? කණ්ඩායම් සංයුතිය සහ පිටිකරන ලයිස්තුවේ මොන වෙනස්කම් වලද සිදු කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? වෙනස්කම් තියෙයි. ඇත්තටම මේ වෙලාවේ සිලෙක්ටර් මැද්දේ ඉන්නවා කෝචින් ස්ටාෆ් එක එක්ක කතා කර මම හිතන්නේ තව පොඩි වෙලාවකින් ඒක ඩිසයිඩ් කරයි මොකද්ද ගහන කම්බිනේෂන් එක කියලා. ගොඩාක් ලොකු වෙනස්කම් නැහැ. නමුත් ප්ලේසස් දෙකක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. අපි T20 බැටිං පර්ෆෝමන්ස් එක ගත්තම ටොප් ඕඩර්ස් ගොඩක් වෙලාවට රන්ස් ගන්නවා ඉක්මනින්. ඒතකොට අපිට ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ මිඩ් ඕඩර් විදියට තමයි. මිඩ් ඕඩර් එකේ අපි අන්තිම අවුරුදු දෙකේම බැලුවොත් ගොඩාක් වෙලාවට අපි රන්ස් ගන්න ස්ට්‍රගල් වෙනවා 7 to 15 overs. ඒකන ටීම් එකේ හිතට කතා කරාද මොනවද අදන්න තියෙන්නේ එතන මිඩ් ඕඩර් එකේ? ඇත්තටම මේක දිගටම තිබු ප්‍රශ්නයක්. මම හිතන්නේ තනතිරු ගැන ගොඩාක් ලොකු ප්‍රශ්න තිබ්බා. මම දන්නවා මිඩල් ඕඩර් එක හොඳට පර්ෆෝම් කරේ නැහැ කියන එක. නමුත් ඔයාලා මරන් බැලුවොතින් ඇයි මේ දේ වෙලා තියෙන්නේ කියලා අපි ගැහුවේ මොන වගේ පිචර්ස් වලද කියලා ඕගලන්ටම අයිඩියාවක් එනවා. ඇයි ස්ට්‍රයික් රේට් එක ලෝ වෙලා තියෙන්නේ? ඇයි මේ විකට් යන්නේ කියන එක. මම හිතන්නේ මේ වර්ල්ඩ් කප් එකේදී ICC එකෙන් දීලා තියෙනවා මිලිමීටර් ප්‍රමාණයක් ග්‍රාස් එකක් තියන්න ඕන කියලා. එතකොට ඔය කියන ස්ට්‍රයික් රේට් එතකොට විකට් යන එක මම හිතන්නේ ගොඩක් දුරට වෙනස් වෙයි කියන තැන මම ඉන්නවා. මොකද ඉන්ඩිවිජුවලි මම මට හොඳ ට්‍රැක් එකක් හම්බ වෙනවා නම් මොකද මගේ ස්ට්‍රයික් ඇබිලිටි එක පෙන්වන්න මට අවස්ථාව හම්බෙන්නේ නැහැ කැපෙන විකට් වල. මේක ගොඩක් දෙනෙක් මාව නෙගටිව් විදියට දකින්න හේතුවක් කරගන්නවා. මොකද මගේ ටැලන්ට් එක පෙන්වන්න මට කියන්නේ ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ විකට්ස් කොච්චර හොඳද කියන ඔයගොල්ලන්ට තේරෙනවා. හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඉන්දියාව මේ ලකුණු ගහනවා. ඇයි ලංකාවට මේ ගහ ගන්න බෑ කියන්නේ කියලා. ඒක totally depends on the condition. ඉතින් මම හිතනවා මේ World Cup එකේ මේ numbers ගොඩක් වෙනස් වෙයි. එතකොට ඕගොල්ලන්ටම assessment එකක් කරන්න පුළුවන් මේ World Cup එකේ numbers මොනවද? ඊට කලින් තිබ්බ numbers මොනවද කියන එක. ඉතින් මේක හොඳ tournament එකක් වෙයි කියලා හිතනවා අපේ පිටිකරුවන්ට. අපි T20 World Cup එක ගත්තට පස්සේ තාමත් අපිට semi final එකක් play කරන්න බැරිලා තියෙනවා T20 World Cup එක. කැප්ටන් විදිහට extra pressure එකක්ද මේක? ඒ history එකත් එක්ක බලනකොට කොහොමද plan එක? මම හිතන්නේ කැප්ටන්ට වැඩිය ටීම් එකේ හැම දිනාටම මේක pressure එකක්. මොකද pressure එකකට වැඩිය ඇත්තටම මේ World Cup එක වෙද්දී මම කලින් සඳහන් කරා අපි හොයන එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා ටික ඉන්න අපිත් එක්ක. ඉතින් මේක හැමෝගෙම වගකීමක් හොඳට ක්‍රීඩා කරලා සෙමි ෆයිනල් එකට අරන් යන එක. ඉතින් අර කැප්ටන් විදියට මට ගොඩක් හොඳ ඩිසිෂන්ස් ගන්න තමයි පුළුවන්. ඒකට තමයි මම ඉන්නේ. සිලෙක්ටර්ස්ලා එක්ක කතා කරලා සීනියර් ප්ලේයර්ස්ලා එක්ක කතා කරලා ඉතින් මම මගේ උපරිම දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ක්‍රීඩකයන්ුත් ඒ හා සමානව දායකත්වයක් ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දසුන් අපේ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ මේ වෙලාවේ ජය අපේක්ෂාවෙන් ඉන්නේ පිපාසයෙන් ඉන්නේ මොකද්ද කියන්න තියෙන ප්‍රේක්ෂකයන්ට සහ මොකද්ද හෙට තරඟයේදී ප්‍රේක්ෂකයන් ඉල්ලන්නේ? ඇත්තටම ප්‍රේක්ෂකයෝ ගත්තොත් හැම රටකම ඉන්න ප්‍රේක්ෂකයෝ ඒගොල්ලෝ හැමෝම බලාපොරොත්තු වෙන ජයග්‍රහණය කරන එක. ඉතින් ඇත්තටම අපි හොඳින් ක්‍රීඩා නොකරන අවස්ථාවල අපි කියන්න ඕනේ අපි හොඳින් ක්‍රීඩා කරේ නැහැ කියලා. නමුත් මම සඳහන් කරා මේම තරඟවල ඉතාමත් වැදගත් ක්‍රීඩකයෝ විදිහට අපි හොඳින් ක්‍රීඩා කරන්න ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ප්‍රේක්ෂකයන්ගේ සහයෝගය අවශ්‍යයි කියන දේ තමයි කියන්න දෙන්නේ. ලසිත් මාලිංගාපව එක්කලා තියෙනවා ටීම් එකත් එක්ක. ඒ වගේ මොන වගේ ඉම්පැක්ට් එකක්ද ෆාස්ට් බෝලර්ස්ලට එයාගෙන් හම්බෙන්න ඇඩ්වයිස් කොහොමද? ඒ වගේම මේ ඉෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මදුෂාන් කණ්ඩායමට ඇවිල්ලා තියෙනවා කොහොමද එයාවත් මුණ මේ ඕගලන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ? ලසිත් මාලිංග ඇත්තටම කියන්නේ එයාගේ ප්ලෑනින් ඉතාමත් හොඳයි. ඉතින් එක්සිකියුෂන් එක දෙන්නේ බෝලර්ස්ලා අතේ. අර ප්ලෑනින් පැත්ත ඉතාම වැදගත් වෙන T20 තරඟ ක්‍රීඩා කරන්න. ඉතින් ඒ අත්දැකීම ඉතාමත් වැදගත්. ඔහු ඉන්න එක ගොඩක් ලොකු පොසිටිව් දෙයක්. ඉෂාන් මාලිංග ඉන්ජරි ගත්ත එක්ක ඇත්තටම ඔහු අහිමිවීම ලොකු පාඩුවක්. මොකද ඔහුට පේසස් තුනම බෝල් කරන්න පුළුවන්. මොකද අන්තිම තරඟයේත් ඔහු
ඔව් පළවෙනි ඕවර් දෙක ඇතුළත තමයි ඉන්ජර්ඩ් උනේ. ඔව් පෙන්නු අලුත් බෝල්නුත් එයාට ඒ කන්ට්‍රෝල් එක තියෙනවා කියලා. ඉතින් මම හිතන්නේ මේක ලොකු ඩිස්කෂන් එකක් තිබ්බා කාවද මෙතනට ගේන්න ඕන කියලා. මොකද නුවන් තුෂාර ක්‍රීඩා කරා හොඳින් මෑත කාලේ බින්ඩෝ ෆර්නැන්ඩෝ. ඉතින් ගොඩක් අය ක්‍රීඩා කරා. නමුත් අවසානයේ එක්ස්පීරියන්ස් එක තියෙන ප්‍රමෝද් මදුෂාන්ට කන්ට්‍රෝල් එක තියෙන. ඉතින් කට්ටිය ඩිසයිඩ් කරා ප්‍රමෝද්ද ගේන්න. මම හිතන එක පොසිටිව් වෙයි කියලා. මම හිතන්නේ මේ වගේ ලොකු ටූර්නමන්ට් එකකට යනකොට කණ්ඩායම ටිකක් ප්‍රෙෂර් වෙලා යන්නේ. ඒ වගේම නායකයා ගැන ලොකු විශ්වාසකින් යන්නේ. එතකොට ඔයා කණ්ඩායමේ නායකයා විදියට ශ්‍රී කණ්ඩායමේ මේ ටූර්නමන්ට් එක යනකොට මොනවද දකින්නේ ස්ට්‍රෙන්ත් එක ගත්තොත් මම හිතනවා අපි හොඳ බැලන්ස් එකක් තියෙනවා. මොකද පන්දු යැවීම අතින් ගත්තත් පන්දුවට පහර දීම අතින් ගත්තත් වෙන ටූර්නමන්ට්ස් වලට යනවට වැඩිය හොඳ කොන්ෆිඩන්ස් එකක් තියෙනවා මට. මොකද ෆාස්ට් බෝලර්ස්ලා දෙන්න හොඳටම බෝල් කරනවා මේ වෙලේ. අපි දන්නා වනිදු මහේෂ් ඉන්නවා, ඒ වගේ වෙල්ලාලගේ ඉන්නවා බෝලින් ලයින් අප් එකේ. බැට්ස්මන්ලා ටික ගත්තාම පැතුම්ගේ දායකත්වය ඉතාමත් වැදගත්. කුසල් මෙන්ඩිස්, කමිල් හරි, කුසල් ජනිත් හරි. ඒ දෙන්න සෙල්ලම් කරනවා. ඒ වගේම චරිත්, සමිදු මෙන්ඩිස් මේගොල්ලෝ දිගින් දිගටම හොඳට ක්‍රීඩා කරපු කට්ටිය. ලෝකේ වටේ ගිහිල්ලා ලීග්ස් ක්‍රීඩා කරා. ඉතින් ඒ අත්දැකීම් තියෙනවා. ඉතින් මම හිතන හොඳ බැලන්ස් එකක් තියෙනවා මේ වෙද්දී. ඉතින් මට කැප්ටන් කෙනෙක් විදියට මගේ රෝල් එක හොඳට කරන්න පුළුවන්. ඒක මාර ඉම්පෝටන්ට්. මොකද ෆිනිෂර් කෙනෙක් විදියට දැන් මේ ටූර්නමන්ට් එකේ හොඳ විකට්ස් හම්බ වෙනවා. ඉතින් මගේ ස්ට්‍රයිකින් ඇබිලිටි එක යූස් කරන්න ඕනේ. මගේ පන්දු යැවීම. ඉතින් මටත් ලොකු දෙයක් කරන්න තියෙනවා මේ වර්ල්ඩ් කප් එකේදී. ඉතින් බලාපොරොත්තු වෙනවා මම හොඳ දක්ෂතා පෙන්වන්න මේ තරඟවලදී. කණ්ඩායමේ සිසු සමාජිකයන් අනිත් ප්ලේයර්ස්ලාගෙන් ඔයාගේ නායකත්වයට ඔයාලා මේ වැඩේ කරන් යන ලැබෙන සහයෝගය ගැන ඔයා සතුටු වෙනවද? මොකද්ද කොහොමද දකින්නේ ඒක? මේකයි මට සහයෝගය දෙනවට වැඩිය ඔයාම අරන් බලන්න මේකේ කැප්ටන්ලා කී දෙනෙක් ඉන්නවද? මම හිතන්නේ හැම වෙලේම අපි පන්දු අතර ගත්තාම කැප්ටන් කෙනෙක් විදියට හිතන්න ඕනේ. බැට් කරද්දි කැප්ටන් කෙනෙක් විදියට හිතන්න ඕනේ. ඒකයි වැදගත් වෙන්නේ. මොකද කැප්ටන්ලා 5-6 දෙනෙක් ඉන්නවා කණ්ඩායම ඇතුලේ. ඉතින් මට සහයෝගය දක්වන එකවත් ඔයාට කාටවත් සහයෝගය දක්වන එක නෙවෙයි වැදගත් වෙන්නේ. අවසානයේ රට දිනවන එක. සහයෝගය කියන එක මම හිතන්නේ ඒක අදාළ වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. අපි ඔක්කොම යන්නේ එක ගෝල් එක කරන අපි හැමෝගේම වගකීමක් තියෙනවා රට දිනවන්න වැඩ කරන්න.